දැන් අපි කතා කරමු ව්‍යාපාර සංවිධාන පාඩමේ දෙවෙනි කොටස ඒක පුද්ගල ව්‍යාපාර හා හවුල් පුද්ගල ව්‍යාපාර ගැන. මම මේ පාඩමේ කොටසෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ ඒක පුද්ගල ව්‍යාපාර ගැන සහ හවුල් ව්‍යාපාර ගැන. අපි මුලින්ම බලමු ඒක පුද්ගල ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා. මම කලින් කොටසෙත් කතා කරා ඒක පුද්ගල ව්‍යාපාරයක් කියලා කියන්නේ හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු සතු වන ව්‍යාපාර. ඒ කියන්නේ අයිතිය එක පුද්ගලයෙක් සතුයි නම් එහෙමත් නැත්නම් ඒ ව්‍යාපාරයට අයිතිකරුවන් ඉන්නේ එක්කෙනෙක් නම් අපි ඒ වගේ ව්‍යාපාරවලට තමයි ඒක පුද්ගල ව්‍යාපාර කියලා කියන්නේ. එතකොට ළමයි මේ ඒක පුද්ගල ව්‍යාපාර අපි තනි පුද්ගල ව්‍යාපාර කියන නමිනුත් හඳුන්වනවා. ඒ වගේම කේවල ස්වාමී ව්‍යාපාර කියන නමිනුත් හඳුන්වනවා. දැන් මතක තියාගන්න විභාගයට ඒක පුද්ගල ව්‍යාපාර කියන නම නැතුව තනි පුද්ගල ව්‍යාපාර හරි කේවල ස්වාමී ව්‍යාපාර හරි කියන නම් දෙක දීලා තිබ්බොතින් හොඳට මතක තියාගන්න ඒ නම් වලින් හැඳින්වෙන්නේ ඒක පුද්ගල ව්‍යාපාරම තමයි. එතකොට තනි පුද්ගල කියන වචනේ තේරුම තමයි එක පුද්ගලයයි මේ ව්‍යාපාරයේ ඉන්නේ කියන එක. අයිතිකාරයෙක් විදිහට එක පුද්ගලයයි මේ ව්‍යාපාරයේ ඉන්නේ. කේවල කියලා කියන්නේ එක් එහෙමත් නැත්නම් තනි කියන අදහස එන එකක්. අපි ඊළඟට බලමු ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ මොනවාද කියලා. ලක්ෂණ කිහිපයක් තියෙනවා ළමයි. පළවෙනි ලක්ෂණය තමයි ප්‍රාග්ධනය අයිතිකරුවන තනි පුද්ගලයෙකු විසින් යෙදවීම. අපි කිව්වා මේ ව්‍යාපාරවල ඉන්නේ අයිතිකරුවන් එක්කෙනා. එතකොට එයාම තමයි ඒ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් යොදවන්නේ. ව්‍යාපාරය ආරම්භ කරන්න අවශ්‍ය මුදල් යොදවලා ව්‍යාපාරය පවත්වාගෙන යන්න අවශ්‍ය මුදල් යොදවන්නේ මේ තනි පුද්ගලයා විසින් තමයි. එතකොට කොහොමද යායේ මුදල් සපයගන්නේ? එක්කෝ යාට තියෙන ඉතුරු කිරීම වලින් එයා ඉතුරු කරලා තියෙන මුදල් වලින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාට පුළුවන් ව්‍යාපාරික ණයක් වගේ ණය මුදලක් අරගෙන ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය සපයන්න නේද? එතකොට අයිතිකරුගේ ඉතුරු කිරීම හෝ ව්‍යාපාරික ණයක් මගින් එයාට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න අවශ්‍ය මුදල් යොදවන්න පුළුවන්. ඒක පුද්ගල ව්‍යාපාරයක තියෙන අනිත් ලක්ෂණය තමයි ලාභ හෝ අලාභ තනිව භුක්ති විඳීම. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා මේ ව්‍යාපාරයේ අයිතිකරුවන් ඉන්නේ එක්කෙනා. එතකොට ව්‍යාපාරයේ ලාභයක් වුණත් අලාභයක් වුණත් ඒ අයිතිකාරය විසින් ඒ ලාභය හෝ අලාභය කියන දෙකම තනිව විඳ දරා ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි ලාභ හෝ අලාභ තනිව භුක්ති විඳීම කියලා කියන්නේ. ඊළඟට අපි බලමු අයිතිකරුගේ වගකීම සීමිත වීම. මේතනදී අපිට පොඩ්ඩක් මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. විභාගයට සමහර විට ටිකක් අර පේපර් එක අමාරුම මට්ටමින් වගේ දෙනවා නම් අහන්න පුළුවන් වගකීම අසීමිතයි කියන එකේ තේරුම මොකක්ද කියලා. අයිතිකරුගේ වගකීම අසීමිතයි කියලා කියන්නේ එයාගේ ඒ ව්‍යාපාරයේ තමන් යදපු ප්‍රාග්ධනය තියෙනවනේ. ඒ ප්‍රාග්ධනයට විතරක් තමන්ගේ වගකීම සීමා වෙන්නේ නැහැ. එතකොට හදිස්සිම අවස්ථාවක් වුණොතින් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය මදි වුණොතින් අයිතිකරුට මොකද වෙන්නේ? එයාගේ පෞද්ගලික දේපල, පෞද්ගලික මුදල්, පෞද්ගලික වාහන හිම ව්‍යාපාරයේ වගකීම් පියවන්න යොදන්න සිද්ධ වෙනවා. කැප කරන්න සිද්ධ වෙනවා. ඒකයි එයාගේ වගකීම අසීමිතයි කියලා කියන්නේ. සමහර වෙලාවට මේ කැප කරන්න ඕන ප්‍රමාණය සීමාවක් නැති වෙන්න පුළුවන්. හිතන්න දැන් ව්‍යාපාරය ප්‍රාග්ධනය මදි වෙලා තියෙනවා. එතකොට ව්‍යාපාරය පවත්වගෙන යන්න මුදල් මදි වෙලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මොකද්ද කරන්නේ? අයිතිකරු තමන් සතුව තියෙන ඉඩමක් විකුණලා එහෙම නැත්නම් වාහනයක් පවා විකුණලා ඒ අවශ්‍ය මුදල් අනිවාර්යෙන් යොදන්න සිද්ධ වෙනවා. අන්න මෙන්න මේ දෙයට තමයි අපි කියන්නේ
වගකීම අසීමිතයි කියලා. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක් නම් අයිතිකරුගේ වගකීම අසීමිත වෙනවා. මතක තියාගන්න. එතකොට වගකීම අසීමිතයි කියලා කියන්නේ තමන් යෙදූ ප්‍රාග්ධනයට පමණක් වගකීම සීමා නොවි තමන් සතු වෙනත් දේපල පවා ව්‍යාපාරයේ වගකීම් පියවන්න කැපකිරීමට සිදුවීම තමයි වගකීම අසීමිතයි කියලා කියන්නේ. බලමු දැන් ඊළඟ ලක්ෂණය නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම. ඒ කියන්නේ නෛතික පුද්ගල භාවයක් නැහැ ව්‍යාපාරයට. ඒක පුද්ගල ව්‍යාපාරයක් නම් ළමයි අයිතිකරු සහ ව්‍යාපාරය කියලා කියන්නේ එක ඒකකයක් විදිහටයි සලකන්නේ. ව්‍යාපාරයක් විදිහට තනිව. ඒ කියන්නේ දැන් හිතන්න මට ව්‍යාපාරයක් තියෙනවා. මගේ ව්‍යාපාරයේ නම අපි කියමු RM ස්ටෝර්ස් වගේ නමක් කියමුකෝ. එතකොට මට ඕන නීතිමය කටයුත්තක් සිද්ධ කරගන්න. එතකොට මට RM ස්ටෝර්ස් කියන නමින් නීතිමය කටයුතු වලට එළඹෙන්න අවස්ථාව දෙන්නේ නැහැ. මොකද මම තනි පුද්ගල ව්‍යාපාරයක්. මගේ තනි පුද්ගල ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් නැහැ. ඒ හින්දා මගේ නමින් තමයි මම නීතිමය කටයුතු වලටත් එළඹෙන්න වෙන්නේ. මගේ ව්‍යාපාරේ නම RM ස්ටෝර්ස් වුණාට මම නීතිමය කටයුතු වලට එළඹෙනව නම් මගේ අයිතිකරුගේ නමින් තමයි ඒ නඩු කටයුතු හරි නීතිමය කටයුතු හරි කරගෙන යන්න ඕන. ඒක තමයි මෙතන නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම කියලා කියන්නේ. අයිතිකරුගේ පෞද්ගලික නමින් පමණයි නීතිමය කටයුතු වල යෙදිය හැක්කේ. ඒ කියන්නේ සමහර වෙලාවට වාහනයක් මිලදී ගනිද්දි, ගිවිසුම් වලට එළඹෙද්දි, බැංකු ණයක් ලබා ගනිද්දි, නඩු පැවරීමකදී මෙන්න මේ කියන අවස්ථාවලදී ව්‍යාපාරයේ නමින් පෙනී සිටින්න බෑ. අයිතිකරුගේ නමින් පමණයි පෙනී සිටින්න පුළුවන්. මං හිතන්නේ ඔයාලට නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම කියන එක පැහැදිලි වෙන්න ඇති. අපි දැන් යමු ඊළඟ ලක්ෂණයට. ඊළඟ ලක්ෂණය තමයි අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. ඒ කියන්නේ හිතන්න දැන් මේ ව්‍යාපාරයේ ඉන්න අයිතිකරුවෝ එක්ක මැරෙනවා. එහෙමත් නැත්නම් උමතු වෙනවා. එහෙමත් නැත්නම් මේ මිනිස්සයා බංකොලොත් වෙනවා. ඔන්න ඔය වගේ හේතුවක් වුණොතින් මොකද්ද වෙන්නේ? ඒ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම වසා දමන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අඛණ්ඩව පැවතීමක් තියනවද මේ ව්‍යාපාරයේ? නෑ. ඒක පුද්ගල ව්‍යාපාරයක් වුණාම බොහෝ ඒක පුද්ගල ව්‍යාපාර අඛණ්ඩ පැවැත්මක් නෑ. හරිද? ඒ කියන්නේ දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමට නොහැකි වීම කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඊළඟ ලක්ෂණය තමයි ලියාපදිංචිය අනිවාර්ය නොවේ. තනි පුද්ගල ව්‍යාපාරයක් වුණොතින් ව්‍යාපාරයේ ඉන්න අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕන. එහෙම නැතුව ව්‍යාපාරයේ අයිතිකරුගේ සම්පූර්ණ නමින්ම ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කරන්න අවශ්‍ය නැහැ. හරිද? හැබැයි ගොඩක් ඔයාලා දැකලා තියෙන තනි පුද්ගල ව්‍යාපාර ඇති අයිතිකරුගේ සම්පූර්ණ නමින් ව්‍යාපාර පවත්වාගෙන යනවා අඩුයිනේ නේද? දිග නම් වලින් මේ ව්‍යාපාර දකින්න අඩුයිනේ. හින්දා ගොඩක් තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කරන්න යොමු වෙනවා. මොකද ඒ අයිතිකරුගේ සම්පූර්ණ නම එතන ව්‍යාපාරයේ නැති නිසා. එතකොට අයිතිකරුගේ සම්පූර්ණ නම නැත්තම් අනිවාර්යයෙන්ම ඒ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕන. ඒ ව්‍යාපාරය ලියාපදිංචි කරද්දී ළමයි ඒ ව්‍යාපාරය පවත්වාගෙන යන ඒ අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේදී තමයි මේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕන. එතකොට පාඩමේ අන්තිම කොටස්වලදී ව්‍යාපාරයක් තනි පුද්ගල ව්‍යාපාරයක් කොහොමද ලියාපදිංචි කරන්නේ?
ඒ සම්බන්ධ පියවර තියෙනවා. එතකොට මම මෙතනදී පැහැදිලි කරන්නම් කොහොමද ඒ අදාළ පියවර කියලා. දැනට මතක තියාගන්න ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි අනිවාර්ය නැහැ. හැබැයි එතනදී මතක තියාගන්න ඕනම දේ තමයි අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕනේ කියලා. මං හිතනවා ඔයාලට ව්‍යාපාරවල ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ කියන කොටස් ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් දැන් අපි යමු ඒක පුද්ගල ව්‍යාපාරවල වාසි මොනවාද කියලා බලන්න. මේ වාසි සහ අවාසි අපි අර මේ කතා කරපු ලක්ෂණ වලින්ම ගන්න පුළුවන්. කෙනෙක්ට විභාගයේ වෙලාවේදී අමතක වුණොත් වාසි සහ අවාසි ලක්ෂණ ටිකවත් අඩුම තරමේ මතක තියාගෙන යන්න. මොකද මේ ලක්ෂණ වලින් අපිට වාසි සහ අවාසි බෙදලා ගන්න පුළුවන්. අපි එහෙනම් මුලින්ම බලමු මේ ඒක පුද්ගල ව්‍යාපාරයක තියෙන වාසියක්. පළවෙනි එක තමයි ඒක පුද්ගල ව්‍යාපාරයක් පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. නේද? එතකොට එක අයිතිකාරයයි ඉන්නේ. එතකොට එයා සතුව තියෙන ප්‍රාග්ධනය යොදවලා ඉතාමත් කියන්නේ එයා සතුව තියෙන යම් කිසි මුදලද ඒ මුදල් ප්‍රමාණය යොදවලා දැන් හිතන්න ලක්ෂයයි තියෙන්නේ. ඒ මිනිස්සේ ගාව තියෙන ලක්ෂයයි නම් ඒ ලක්ෂය යොදවලා යාට පුළුවන් එයා කැමති ව්‍යාපාරයක් පටන් ගන්න. ඒක පුද්ගල ව්‍යාපාරවල තියෙන වාසියක් තමයි යන්නේ ඒක. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. නීති රීති අවමයි. අන්න ඒ නිසා අපි කියනවා ඒක පුද්ගල ව්‍යාපාර කියලා කියන්නේ පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර කියලා. ඒ වගේම තමයි සියලුම ලාභ අයිතිකරු සත්වය. එතකොට අපි ලක්ෂණවලදී කතා කරා මේ දේම ලාභ සහ අලාභ අයිතිකරු තනිව භුක්ති විඳින්න ඕනේ කියලා. එහෙනම් වාසියක් විදිහට අපි ගන්න පුළුවන් එතනින් සියලුම ලාභ අයිතිකරු සත්වයි නේද? ලාභයක් කියන්නේ අපිට ලැබෙන වාසියක් නේ. ඒ හින්දායි අපි මෙතන වාසියක් විදිහට ඒක ගන්නෙ. එතකොට ව්‍යාපාරයෙන් උපයන සියලුම ලාභ අයිතිකාරයට ගන්න පුළුවන්. අනිත් වාසිය තමයි ව්‍යාපාරික තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වීම. එතකොට එක අයිතිකාරයෙක් පමණක් ඉන්න නිසා ඒ ව්‍යාපාරය කොහොමද කරගෙන යන්නේ? ව්‍යාපාරයේ යම්කිසි රහස්‍ය කටයුතු සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ ඒ ව්‍යාපාරයේ දියුණු වෙන්න යම්කිසි රහස්‍ය තොරතුරු තියෙනවා නම් ඒ සියලුම තොරතුරු දන්නේ අයිතිකරු හෝ එයාගේ පවුලේ අය පමණයි. එතකොට ඒකත් වාසියක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු කරද්දී පරිපාලන කටයුතු කරද්දී ඒ සම්බන්ධ විස්තර දන්නේ අයිතිකරු සහ සමහර විට එයාගේ පවුලේ පිරිස පමණයි. ඒකයි ව්‍යාපාරික තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වීම වාසියක් වෙන්නේ. ඒක පුද්ගල ව්‍යාපාරවල අනිත් වාසිය තමයි තම දක්ෂතාව උපරිම යෙදිය හැකි වීම. එතකොට ඉන්නේ එක අයිතිකාරයයි. එතකොට එයාට ප්‍රතිලාභ හිමි වෙනවා වගේම එයාට පුළුවන් එයාගේ හැකියාවන් දක්ෂතාවන් උපරිම මට්ටමින් යොදවලා ඒ ව්‍යාපාරය දියුණු කරන්න. තවත් වාසියක් තමයි තීරණ ගැනීමේ ස්වාධීන බව. නේද? තමන්ට පුළුවන් තනි තීරණ ගන්න. කවුරුත් බාහිර පාර්ශවයක් මැදිහත් වෙන්නේ නැහැ. එක පුද්ගලයෙක් ඉන්න හින්දා. නේද? ඒ හින්දා යාගේ තීරණ ගැනීම ස්වාධීන වීම ඒක පුද්ගල ව්‍යාපාරයක තියෙන තවත් වාසියක්. මං හිතනවා මේ වාසි ටික ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් අපි යමු දැන් ඒක පුද්ගල ව්‍යාපාරයක අවාසි මොනවාද බලන්න. මේ අවාසියත් අපිට අර කිව්ව ලක්ෂණ වලින්ම කිහිපයක් ගන්න පුළුවන්. පළවෙනි අවාසිය තමයි අයිතිකරුගේ වගකීම අසීමිත වීම. මතක ඇති මේක අපි ලක්ෂණවලදීත් කතා කරා. ඒ හින්දා මම නැවත කියන්න යන්නේ වගකීම අසීමිත වීම කියන්නේ මොකක්ද කියලා. මම මෙතනදී ඔයාලට කියන එකම දේ ලක්ෂණ වලින් අපිට මේ අවාසි වාසි තෝරගෙන ලියන්න පුළුවන් කියන එකයි මම මෙතන කියන්නේ. හරිද? ඊගාවට අපි බලමු ප්‍රාග්ධනය රැස් කර ගැනීමේ දුෂ්කරතා මතුවීම. එතකොට එක පුද්ගලයානේ ප්‍රාග්ධනය යොදවන්නේ ව්‍යාපාරයට. සමහර වෙලාවට ඒ යොදවන ප්‍රාග්ධනය ව්‍යාපාරයේ පවත්වාගෙන යන්න මදි වෙන්න පුළුවන්. ඒ හින්දා ප්‍රාග්ධනය සපයා ගැනීමේ දුෂ්කරතා මතුවීම තනි පුද්ගල ව්‍යාපාරයක තියෙන අවාසියක්.
සමහර වෙලාවට යාට බැංකුවක් සම්බන්ධ කරගන්න වෙනව නේද? තවත් බාහිර පාර්ශවයක් සම්බන්ධ කරගන්න වෙනව ප්‍රාග්ධනය සපය ගන්න අපහසු වුණොත්. තවත් අවාසියක් තමයි අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම. මේකත් අපි ලක්ෂණවලදී කතා කරා. ව්‍යාපාරයේ නෛතිකරු මිය ගියොතින් හරි බංකලොත් වුණොතින් හරි ව්‍යාපාර කටයුතු අවසන් කරන්න සිද්ධ වෙනවා. ඒකයි දීර්ඝකාලීන පැවැත්මක් නැහැ කියලා කියන්නේ. ඒ වගේම තමයි ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවයක් හිමි නොවීම. මේකත් අපි ලක්ෂණවලදී කතා කරපු දෙයක්. ඒ හින්දා මම ආයේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයාලා පැහැදිලි කරලා ලියන්න આવොත් ලක්ෂණවලට අර මම කිව්ව ටිකම තමයි මෙතනත් එන්නේ. අයිතිකරු තනිව ගන්නා තීරණ ඇතැම් විට අසාර්ථක වීම. අපි කිව්වා වාසිවලදී අපි කතා කරා තීරණ ගැනීමේ ස්වාධීන බවක් තියෙනවා කියලා. අවාසිවලදී අපි කියනවා සමහර විට ඒ තීරණ අසාර්ථක වෙන්න පුළුවන් කියලා. නේද? ඒක ඇත්තනේ. එයා ගන්න තනි තීරණ සාපේක්ෂව බලද්දී සමහර විට අසාර්ථක වෙන්න අවස්ථාවක් ඇති වෙන්නත් පුළුවන්. ඔන්න ඕවට තමයි ඒක පුද්ගල ව්‍යාපාරයක දැක ගන්න පුළුවන් අවාසි වෙන්නේ. මම හිතනවා ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ලක්ෂණ, වාසි සහ අවාසි ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඉස්සරහට යමු. ඊළඟට අපි අද කතා කරනවා හවුල් ව්‍යාපාර ගැන. හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්න ව්‍යාපාරයක්. හරිද? බලන්නේ කි නිර්වචනය ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාව තමයි අපි හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. එතකොට හවුල් ව්‍යාපාරයක් යනු කුමක්ද කියලා නිර්වචනය කරන්න આવොත් ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාව. එහෙමත් නැත්නම් එකඟතාව. ඔන්න ඔය කියන වචන තුන තියෙන්න ඕන ඒ නිර්වචනයේ. හරිද? අපි කිව්වා හවුල් ව්‍යාපාරයක පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්න. දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් අපි පවත්වාගෙන යන්නේ බලපාන පනත තමයි 1990 හවුල් ව්‍යාපාර ආඥා පනත. මේ පනත වගේම 2007 අංක 7 දරන සමාගම් පනතත් බලපානවා. මම ලක්ෂණවලදී කියන්නම් කොහොමද මේ පනත් බලපාන්නේ කියලා. මේ තියෙන්නේ වල රූපේ දිස් වෙන්නේ හවුල් ව්‍යාපාරයක රූප සටහන. පුද්ගලයන් දෙදෙනෙක් මෙතන පේන තියෙනවා. මං හිතනවා ඔයාලට හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා අදහසක් එන්න ඇති. අපි ඉස්සරහට යමු හවුල් ව්‍යාපාරවල ලක්ෂණ ගැන කතා කරන්න. පළවෙනි ලක්ෂණය තමයි සමාජික සංඛ්‍යාව. ළමයි හවුල් ව්‍යාපාරයේ අවම වශයෙන් දෙන්නෙක්වත් ඉන්න ඕන. මොකද එක්කෙනෙක් හිටියොත් ඒක තනි පුද්ගල ව්‍යාපාරයක් වෙනවනේ. හවුලක් වෙන්න නම් අනිවාර්යයෙන්ම දෙන්නෙක්වත් අවම වශයෙන් ඉන්න ඕන. ඒ වගේම තමයි උපරිම වශයෙන් ඉන්න ඕනේ සමාජිකයන් 20ක්. කවුද මේ මෙහෙම කියන්නේ? අවම වශයෙන් දෙන්නෙක් ඉන්න ඕනේ, උපරිම වශයෙන් සමාජිකයන් 20ක් ඉන්න ඕනේ. කවුද මෙහෙම කියන්නේ? මෙහෙම කියන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. මතක තියාගන්න හවුල් ව්‍යාපාරයක සමාජික සංඛ්‍යාවන් තීරණය කරනු ලබන පනත තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. මම මේක ස්ලයිඩ් එකේ සඳහන් කරලා නැහැ. ඒ වුණාට ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. එතකොට අවම වශයෙන් සමාජිකයන් දෙන්නයි, උපරිම වශයෙන් සමාජිකයන් 20යි. හවුල් ගිවිසුම. හවුල් ගිවිසුමක් කියලා කියන්නේ හවුල් කරුවන් අතර ඇති කරගන්න එකඟතාවයක්. එතකොට මේ එකඟතාවය අපිට ලිඛිත එකඟතාවයක් වෙන්න පුළුවන්, වාචික එකඟතාවයක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ව්‍යංග එකඟතාවයක් වෙන්න පුළුවන්. හවුල් ගිවිසුමක් යනු හවුල් කරුවන් අතර ඇති කරගන්නා ලිඛිත වාචික හෝ ව්‍යංග එකඟතාවයක් කියලා අපි කියනවා.
වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව කියනවා වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව කියනවා ව්‍යාපාරයක්. ඒ කියන්නේ මේ හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ක් හරි ඊට වැඩි නම් අනිවාර්යයෙන්ම හවුල්කරුවන් අතර මේ පවත්වාගෙන යන හවුල් ගිවිසුම ලිඛිත විවිසුමක් වෙන්න ඕනි කියලා කියනවා. මේ පොයින්ට් මතක තියාගන්න. මම මේ ඔයාලගේ පෙළ පොතෙන් අරගෙන ෂෝට් ෆෝම් කරලා දීලා තියෙන්නේ වැදගත්ම කරුණු ටිකක්. ඒ හින්දා මේ කරුණු මතක තියාගන්න. වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව කියනවා හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ක් හෝ ඊට වැඩි නම් මෙන්න මේ කියන හවුල් ගිවිසුම ලිඛිත එකක් වෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාරයකත් වගකීම අසීමිතයි. හරිද? වගකීම අසීමිතයි කියන්නේ හවුල් ව්‍යාපාරයකත් ප්‍රාග්ධනය මදි වුණොත් එහෙමත් නැත්නම් ණයක් ගෙවන්න හරි තව මුදල් අවශ්‍ය වුණොත් හවුල්කරුවන්ගේ පෞද්ගලික වත්කම් වලින් පෞද්ගලික දේපල වලින් ඒ අදාළ ණය බේරුම් කරන්න ඕන. ඒක තමයි වගකීම අසීමිතයි කියලා කියන්නේ. ඒ වගේම අර ඒක පුද්ගල ව්‍යාපාරවල වගේම හවුල් ව්‍යාපාරවල ලියාපදිංචිය අනිවාර්ය නැහැ. හරි. හැබැයි මේ ලියාපදිංචිය අනිවාර්ය නැහැ කියලා කියන්නේ ඒ හවුල් ව්‍යාපාරයේ ඉන්න හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් පවත්වාගෙන යනව නම් හවුල් ව්‍යාපාරයේ ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. හැබැයි ඒ හවුල්කරුවන්ගේ නම් වලින් හැර වෙනත් නමකින් නම් ව්‍යාපාරයේ පවත්වාගෙන යන්නේ. අර කිව්වා වගේම අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේදී හවුල් ව්‍යාපාරයත් ලියාපදිංචි කරන්න ඕන. මෙතනදී කියන්නේ අර ඒක පුද්ගල ව්‍යාපාරවල අපි කතා කරපු ටිකම තමයි මෙතන කියන්නේ. හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් නම් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ හවුල් ව්‍යාපාරය අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕනේ. ඒ වගේම තමයි නෛතික පුද්ගල භාවයක් නැහැ. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක් නීතිය ඉදිරියේ තනිව ඒ ව්‍යාපාරයේ නමින් නීතිමය කටයුතු වලට එළඹෙන්න බෑ. අපි ඒක පුද්ගල ව්‍යාපාරවලත් මේක කතා කරපු නිසා මම නැවත කියන්න යන්නේ නැහැ. මතක තියාගන්න නීතිය ඉදිරියේ හවුල් ව්‍යාපාරයේ නමින් පෙනී සිටින්න බෑ. හවුල්කරුවන්ගේ නම් වලින් තමයි නීතිමය කටයුත්තකට එළඹෙනව නම් පෙනී සිටින්න වෙන්නේ. ඒ වගේම තමයි අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒක පුද්ගල ව්‍යාපාරවලට වගේම හවුල්කරුවන් මිය ගියොත් එහෙම නැත්නම් හවුල්කරුවෙක් මිය ගියොත් එයා උමතු වුණොත් බංකලොත් වුණොත් හවුල් ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යන්න බාධා ඇති වෙන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරය සංශෝධනය කරලා නැවත ඒ ව්‍යාපාරයේ ඉන්න හවුල්කරුවන් එක්ක පවත්වාගෙන යන්න පුළුවන්. ඒක ගොඩක්ම අපි ඉහළෙල් වලදී කතා කරන ඒ දේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැනට මතක තියාගන්න. අඛණ්ඩ පැවැත්මක් නැහැ හවුල් ව්‍යාපාරවලට. දැන් අපි කොහොමම කතා කරමු හවුල් ව්‍යාපාරයක තියෙන වාසි. මං ආයේ කියනවා කතා කරපු ලක්ෂණ වලින්ම පුළුවන් අපිට හවුල් ව්‍යාපාරයක වාසි සහ අවාසි තෝරා ගන්න. බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. පළවෙනි වාසිය තමයි පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. අපි මේක ඒක පුද්ගල ව්‍යාපාරවලදී කතා කරා නේද? ඇයි අපි පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් කියලා කියන්නේ? නීති රීති සාපේක්ෂව අඩුයිනේ. ඒ හින්දා අපි හවුල්කරුවන් අතර තියෙන ප්‍රාග්ධනය යොදවලා පහසුවෙන් මේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. දැන් ඒක පුද්ගල ව්‍යාපාරයක නම් ප්‍රාග්ධනය සපයා ගන්න දුෂ්කරතා ඇති වුණානේ. හැබැයි හවුල් ව්‍යාපාරයක එහෙම නැහැ. මොකද ප්‍රාග්ධනය සපයන හවුල්කරුවන් කිහිප දෙනෙක්ම ඉන්න හින්දා වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්.
ඒ වගේම තමයි හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. දැන් ඒක පුද්ගල ව්‍යාපාරයක නම් ළමයි එක්කෙනයි හිටියේ. ඒ හින්දා එයා සතුව තියෙන දක්ෂතා වලින් තමයි ව්‍යාපාරය දියුණු උනේ. හැබැයි හවුල් ව්‍යාපාරයේදී පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්න හින්දා ඒ එක පුද්ගලයා සතුව විවිධ දක්ෂතා තියෙන්න පුළුවන්. එතකොට මේ හැම දක්ෂතාවයක්ම අපිට ව්‍යාපාරයේ දියුණුවට යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් වාසියක් වගකීම හවුල්කරුවන් අතර බෙදී යනවා. වගකීම අසීමිත වුණාට ඒ අසීමිත වගකීම හවුල්කරුවන් ඉන්න ඒ හවුල්කරුවන් ප්‍රමාණය අතර බෙදී යන නිසා ව්‍යාපාර කටයුතු අර ඒක පුද්ගල ව්‍යාපාරයකට වඩා සාපේක්ෂව පහසු වෙනවා. මොකද ඒ වගකීම හවුල්කරුවන් අතර බෙදී යනවා. අලාභයක් ඇති වුණා කියලා හිතන්නකො ව්‍යාපාරයට. ඒ අලාභයත් මොකද වෙන්නේ? තනිව භුක්ති විඳින්න අවශ්‍ය නැහැ. හවුල්කරුවන් ඉන්න හවුල්කරුවන් ප්‍රමාණයට ඒ අලාභයත් බෙදිලා යනවා. ඒ වගේම තවත් වාසියක් තමයි සාමූහික තීරණ ගන්න පුළුවන්. ඒක පුද්ගල ව්‍යාපාරයේ නම් තීරණ ගත්තේ ස්වාධීනව. හැබැයි හවුල් ව්‍යාපාරයේ කට්ටියකට එකතු වෙලා සියලුම දෙනාගේ අදහස් විමසලා සාමූහිකව වඩාත් නිවැරදි තීරණ ගන්න හැකියාව ලැබෙනවා. මේ ටික තමයි හවුල් ව්‍යාපාරයක වාසිය යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට බලමු හවුල් ව්‍යාපාරවල අවාසි මොනවාද කියලා. අවාසියක් තමයි අසීමිත වගකීම. නේද? වගකීම අසීමිතයි. වගකීම අසීමිතයි කියන්නේ මොකක්ද කියලා නැවත මම කියන්න යන්නේ නැහැ. හවුල්කරුවන්ගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න වෙනවා ව්‍යාපාරයේ ණයක් හෝ ප්‍රාග්ධනීය මදිවීමක් තිබ්බොතින්. ඒක තමයි වගකීම අසීමිතයි කියලා කියන්නේ. තවත් අවාසියක් තමයි ලාභේ හවුල්කරුවන් අතර බෙදී යනවා. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක නම් ළමයි ඒ ලැබෙන ආදායම ලාභේ සම්පූර්ණයෙන් මේ පුද්ගලයාට විතරනේ. ඒ අයිතිකාරයට විතරයිනේ. හැබැයි හවුල් ව්‍යාපාරයක ලාභයක් ඉපේ යුතින් ඒ ඉන්න හවුල්කරුවන් අතර ප්‍රමාණය අතර බෙදී යන ඒ ලාභය. යම්කිසි අනුපාතයකට හවුල්කරුවන් 3 දෙනෙක් ඉන්නවා කියලා හිතමු. ඒ ලැබෙන ලාභේ ඒ 3 දෙනාටම බෙදලා දෙන්න වෙනවා. නේද? ඒක ව්‍යාපාරයේ දකින්න ලැබෙන අවාසියක්. තවත් අවාසියක් තමයි හවුල්කරුවන් අතර මතභේද ඇති වෙන්න පුළුවන්. හිතන්න සමහර වෙලාවට එක්කෙනෙක් කියන තීරණයකට තවත් කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක හවුල්කරුවන් අතර මතභේද ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. මේක අපි ලක්ෂණවලදීත් කතා කරා. ව්‍යාපාරයේ හිටපු හවුල්කරුවෙක් මිය ගියොතින් හරි, උමතු වීමක් සිද්ධ වුණොතින් හරි, බංකලොත් වීමක් සිද්ධ වුණොතින් හරි ඒ ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. තවත් අවාසියක් තමයි නෛතික පුද්ගලභාවයක් නොමැති වීම. මේකත් අපි ලක්ෂණවලදී කතා කරා. එතකොට නීතිය ඉදිරියේ ව්‍යාපාරයේ නමින් පෙනී සිටින්න බෑ. හවුල්කරුවන්ගේ පෞද්ගලික නම් වලින් තමයි නීතිය ඉදිරියේ පෙනී සිටීමට සිද්ධ වෙන්නේ. එතකොට ඒකත් හවුල් ව්‍යාපාරයේ දකින්න ලැබෙන වාසියක්. මේ ඒක පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාරවල මෙච්චරයි කතා කරන්න තියෙන්නේ. මම හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ඒකේ ලක්ෂණ වාසි අවාසි. ඒ වගේම ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ඒකේ ලක්ෂණ සහ වාසි අවාසි මේ කොටසෙදී සාකච්ඡා කරා. ඔයාලට මේ කොටසේ නොතේරුණු කරුණක් තියෙනවා නම් තවදුරටත් පැහැදිලි වීමට අවශ්‍ය කරුණක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්නම්. මේ පාඩමේ තවත් කොටස් කිහිපයක් තියෙනවා. ඒ කොටසුත් මම තව කොටස් දෙකක් වශයෙන් වීඩියෝ දෙකක් වශයෙන් ඉදිරියට ගෙන එන්නම්. එතකන් මම අදට මේ පාඩම මේ කොටස මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.